අවුරුද්දන්නේ දවසරයි. ඉතින් බුධ ග්‍රහය කියන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහය වන අතර සෞර ග්‍රහ මණ්ඩලයේ පළමුවන ග්‍රහයයි. ඉතින් මෙම බුධ ග්‍රහයාගේ වර්ණය සහ පෙනුම චන්ද්‍රයාගේ වර්ණය සහ පෙනුමට සමානයි. සූර්යයාගේ සිට දුර ගත්තම කිලෝමීටර මිලියන 58ක් පමණ දුරක් තිබෙනවා. පෘථිවිය සහ බුධ ග්‍රහය අතර දුර ප්‍රමාණය කිලෝමීටර් මිලියන 108කි. මෙම බුධ ග්‍රහය තරමක් කුඩා නිසා බුධ ග්‍රහයාගේ විස්කම්භය කිලෝමීටර් මිලියන 495ක්. ඉතින් ඊළඟට ඔබට මාගේ ග්‍රහය වන්නේ සිකුරු ග්‍රහය. සිකුරු ග්‍රහය තමයි සූර්යයාට පසුව දීප්තිමත් ග්‍රහය. ඉතින් සිකුරු ග්‍රහයට තව නමක් කියනවා. ඒ නම තමයි හීනස්. හීනස් කියලා තියෙන්නේ පුරාණ රෝමවැසියන් සිකුරු ග්‍රහය අඳුනලා තියෙන්නේ දෙවිවරෙක් වශයෙන්. ඉතින් මෙම සිකුරු ග්‍රහයට තව නමක් කියනවා. ඒ තමයි පහන් දරුව. පහන් සූර්යයා දැස ගොස් පැය 3කට වඩා පසුව මෙම පහන් දරුව මැකියනවා. ඒ මේ සිකුරු කියන්නේ දරුවක් නෙවෙයි ග්‍රහ ලෝකයක්. මේ ළඟට ඔබට යන්න. මාගේ ග්‍රහලෝකය වන්නේ පෘථිවියයි. පෘථිවිය කියන්නේ අප ජීවත් වෙන විශ්වයයි. දැනට ජීවීන් සිටින එකම ග්‍රහලෝකයේ බවට සොයාගෙන ඇත්තේ පෘථිවියයි. පෘථිවිය සූර්යයාගෙන් සිට ගත් විට තුන්වෙනි ස්ථානයේ පිහිටා ඇත. සිකුරු සහ අඟහරු යන ග්‍රහලෝක මැද්දෙන් පෘථිවිය පිහිටා ඇත. පෘථිවිය ජීවය ඇතිවීමට බලපෑ ඇති හේතු තිබේ. ඒවායේ හේතු තුනක් මා සඳහන් කරන්නම්. පළවෙනි හේතුව පෘථිවියේ ජල ගෝලයක් පැවතීම, පෘථිවියේ වායු ගෝලයක් පැවතීම, ගුරුත්වාකර්ෂණ බලය පැවතීම වැනි හේතු නිසා පෘථිවියේ ජීවය ඇතිවේ. ඊළඟට ආරාධනය මාගේ ග්‍රහලෝකය වන්නේ අඟහරු ග්‍රහලෝකයයි. අඟහරු කියන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලත්වයෙන් ගත්තොත් එහෙම දෙවෙනි කුඩාම ග්‍රහලෝකය වන අතර අඟහරු ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ මාස් යන නමින්. ඉතින් මාස් කියන්නේ යුද්ධ අධිපති රෝමානු දෙවි කෙනෙක්ගේ නම. ඉතින් මේ අඟහරු ග්‍රහය අඟ ග්‍රහය නමින් හඳුන්වනවා. අඟහරු ග්‍රහයට චන්ද්‍රයන් දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම තමයි අඟහරු ග්‍රහලෝකයේ තියෙන ගුරුත්වාකර්ෂණ බලය ගැන කතා කරද්දී මේ ඉතාම අඩු ගුරුත්වාකර්ෂණ බලයක් තමයි තියෙන්නේ. පෘථිවියේ ගුරුත්වය සමග සැසඳුනොත් එහෙම මේ ගුරුත්වය පෘථිවියේ ගුරුත්වයට වඩා 37ක් පමණ අඩු වගයක් තමයි ගෙඩ දෙන්නේ. අඟහරු වල තියෙන සාමාන්‍ය සුළඟේ වේගය පැයට කිලෝමීටර 16ක් 32ක් අතර වුණත් දූවිලි කුණාටු වල වේගය පැයට කිලෝමීටර 113ක් පමණ වෙනවා. ඊළඟට ආරාධනය හොයන්න. සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන බ්‍රහස්පති ග්‍රහය සූර්යයාගෙන් සිට පස්වෙනි ස්ථානයේ පිහිටා ඇත. සෞර ග්‍රහ මණ්ඩලයේ අනිකුත් ග්‍රහයන් සියල්ල එකතු කළ විට ලැබෙන ප්‍රමාණය මේ 2.5ක් පමණ ගුණයක් මේ බ්‍රහස්පති ග්‍රහය විශාල වෙනවා. සෙනසුරු යුරේස් නෙප්චූන් සහ බ්‍රහස්පතියන් ග්‍රහයන් සැලකෙන්නේ වායු යෝධයෙකු ලෙසයි. බ්‍රහස්පති ග්‍රහය අතීතයේදී තාරකා විද්‍යාඥයන්ගේ අවධානය යොමු වන අතර බොහෝ සංස්කෘතවල මිත්‍යා විශ්වාස සහ ආගම් වලට මේ සම්බන්ධ කොටගෙන තිබෙනවා. මෙයට ජුපිටර් යන නාමය යොදාගෙන ඇත්තේ රෝම දෙවිවරයෙකු වන ජුපිටර් දෙවියා සිහිපත් වීමටයි. පෘථිවියේ සිට බ්‍රහස්පති ග්‍රහය බලන විට එහි දීප්තිමත් බව 2.8ක් වන අතර චන්ද්‍රයා සහ සිකුරු ග්‍රහය හැරුණු විට රාත්‍රිය හසේ දීප්තිමත්වම බැබලෙන තෙවිල් ග්‍රහය තමයි මේ බ්‍රහස්පති ග්‍රහය කියන්නේ. බ්‍රහස්පති ග්‍රහය වටා ඉතා සිහින ග්‍රහවලු පද්ධතියක් සහ ඉතාමත් බලවත් අනක ගෝල දක්නට ලැබේ. බ්‍රහස්පති ග්‍රහයේ සිටින උපග්‍රහයන් ගණන නම් 67කි. බ්‍රහස්පති ග්‍රහය මූලිකවම සෑදී ඇත්තේ හයිඩ්‍රජන් වලින් වන අතර හීලියම්ද අඩු ප්‍රතිශතයක් මේ අඩංගු වෙනවා. ඊළඟට ඔබටයි ආරාධනය. යුරේනස් ග්‍රහය. ඉතින් යුරේනස් ග්‍රහය කියන්නේ සූර්යාගේ සිට 7 වෙනි පිහිටි ග්‍රහලෝකයයි. ඒ සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලත්වයෙන් දෙවන ස්ථානයේ ස්කන්ධයෙන් 4 වෙනි ස්ථානයේද ලබා ගන්නවා. මේකට තවත් නමකින් හඳුන්වන අහස් අධිපති දෙවියන්. අහස් අධිපති දෙවියන් කියලා කියන්නේ යුරේනස් ග්‍රහය. ඉතින් මෙහි උෂ්ණත්වය වන්නේ සෙල්සියස් අංශක 224යි. මේ සූර්යය වටා එක් පටයක් ප්‍රමණය වීමට නම් ගතවන කාලෙම අවුරුදු 84ක් ගත වෙනවා. ඉතින් ඊළඟ ආරාධනය ඔබේ. මාගේ ග්‍රහය වන්නේ නෙප්චූන් ග්‍රහයයි. දුරේක්ෂණයකින් නිරීක්ෂණය කරන හැකි අඳුරු ග්‍රහ වස්තුවකි. 1946 වර්ෂයේදී ජෝන් හැරි නැමැති තාරකා විද්‍යාඥයන්ගෙන් සොයාගනු ලබයි. එහි විස්කම්භය වන්නේ කිලෝමීටර 49532ක්. ඒ වගේම මෙහි උෂ්ණත්වය වන්නේ සෙල්සියස් අංශක 229යි. ඊළඟට ඔබට මාගේ ග්‍රහලෝකය වන්නේ ප්ලූටෝ. සෞර ග්‍රහ
ග්‍රහලෝක 8 දෙනෙකුගේ සමන්විතය. 2006 අවුරුද්දට කලින් සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තිබුණා. ඉතින් ඒ ග්‍රහලෝක 9 අතරින් අවසාන ග්‍රහලෝකය වන්නේ ප්ලූටෝ. කෙසේ වෙතත් 2006 අවුරුද්දේ අගෝස්තු මාස 24 වන දින ප්ලූටෝ ග්‍රහය සෞර ග්‍රහ මණ්ඩලයේ ඉවත් කළා. ප්ලූටෝ ග්‍රහය සොයාගෙන තිබෙන්නේ 5 ට්‍රිලියන් නම් තාරකා විද්‍යාඥයන් විසින් ක්‍රිස්තු වර්ෂ 1930 පෙබරවාරි 18 වන දිනයි. මේ ආරාධනාව චන්ද්‍රයා ආසන්න වශයෙන් පෘථිවියට සෙන්ටිමීටර් 3.8ක් පමණ ග්‍රස් වෙනවා. ඉතින් මේවා ගහන කරලා තියෙන්නේ පෘථිවියේ සිට චන්ද්‍රයා මතට නිකුත් කරන ලේසර් කිරණ නැවත පෘථිවියට පරිවර්තනය වෙන කාලය බලනවා මේ බව සඳහන් කරලා තියෙනවා. ඉතින් 16 වන සියවසේ ඉතාලියේ ජීවත් වුණ තාරකා විද්‍යාඥයෙක් තමයි ගැලීලියෝ කියන්නේ. ඔහු වරක් ප්‍රකාශ කරලා තියෙනවා එකම උසක සිට එකිනෙකට වෙනස් තියෙන ද්‍රව්‍ය දෙකක් සඳ මතදී ඈත් හැරියොත් එම ද්‍රව්‍ය දෙක එකම වේලාවක සඳ මතට පහළනවා. ඉතින් මේ පැහැදිලි වන්නේ සඳෙහි තියෙන වායුගෝලයක් නොමැති බව. ඉතින් ඊළඟ තමයි මේ පෘථිවිය චන්ද්‍රයාට ඉතින් මේ චන්ද්‍රයා පෘථිවියට වඩා 4 ගුණයකින් විශාලත්වයෙන් අඩුයි. ඒ වගේම තමයි මේ සඳෙහි ගුරුත්වාකර්ෂණය බෙහෙවින්ම අඩුයි. ඒ වගේම තමයි පෘථිවියේ තියෙන දේක බර මේ චන්ද්‍රයාට දැනෙන්නේ ඉතාමත් අඩුයි. ඉතින් උදාහරණයක් ලෙස කිලෝග්‍රෑම් 60ක් වන පුද්ගලයෙකු මේ සඳ මතට දැනෙන්නේ කිලෝග්‍රෑම් 10ක් වශයෙන්. ඒ වගේම තමයි මෙම චන්ද්‍රයා පෘථිවියගේ උපග්‍රහයා වේ. ඉතින් ඊළඟට අපි සෙනසුරු ග්‍රහයා ගැන විස්තර සොයා බලමු. මගේ මාතෘකාව වෙන දෙන්නේ ඒ වෙනස් වන්නේ බලන්න ඇති කාලේ මාධ්‍යගාලයේ සූර්යයා සැදී ඇත්තේ හයිඩ්‍රජන් හා හීලියම් කියන වායුජනයේ ඒකාබද්ධ සූර්යයා කාණ්ඩ දෙකකට බෙදේ. ඒ බාහිර කොටස සහ අභ්‍යන්තර කොටස දෙක. බාහිර කොටස වන්නේ වර්ණගෝලය දෙකක්. අභ්‍යන්තර කොටස වන්නේ වර්ණගෝලය දෙකක්. බාහිර ගෝලය වන්නේ කොරෝනා හා ප්‍රභාවයන් දෙකක්.